Welcome back to MRKV Technique YouTube channel. ඉතින් අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ JEL කියන brand එකේ K510 කියන keyboard එකේ full unboxing and review video එක. ඉතින් යාළුවනේ අද අපි මේ keyboard එක unboxing කරලා මේක review කරනවා. ඉතින් යාළුවනේ මේ video එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද මේ video එක ඔයා ටිකක් හරි skip කරොත් ඔයාලට මේකේ හොඳම දේවල් ටික මග ඇරෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ video එක skip නොකර දිගටම බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. ඔයා දැන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වීඩියෝ එකේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඒක අපිට කරන ලොකුම උදව්වක්. ඉතින් යාළුවනේ අපේ channel එකේ තාම subscribersලා 100ක් complete වුණෙත් නැහැ. ඒකෙන් හින්දා අපිට subscribersලා 100 යන්න උදව් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ keyboard එක unboxing කරලා බලමු අපි. මේකේ අද වීඩියෝ එකට ගිහින් මේක unboxing කරලා කතා කරමු. මේකේ විස්තර මොනවද කියලා. එහෙනම් ඉතින් දැන් අපි තවත් වැඩි කතා කර ඉන්න ඕනේ නැහනේ. අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ මගේ අතේ තියෙන්නේ JEL කියන brand එකේ keyboard එකේ box එක. ඉතින් මේ keyboard එකත් මේක ඇතුලේ තමයි තියෙන්නේ. මේක ලස්සනට pack කරලා තිනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේගොල්ලෝ මුලින්ම මේකේ උඩින්ම සඳහන් කරලා තිනවා මේගොල්ලෝගේ ලස්සන මේ RGB keyboard එකේ picture එක. ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේගොල්ලන්ගේ logo එක. මෙතනින් ආයෙ අපිට type කරලා තිනවා මේකේ model number එක. ඊට පස්සේ මෙතනින් මේගොල්ලෝ specification ගැන කියලා තිනවා. ඒ වගේම අපි මේ back එක ගැන කතා කරොත් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් වෙන්නේ නැවත picture එක. ඒ වගේම මේ specification ටික බලා ගන්න පුළුවන්. JEL කියන brand එකේ logo එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඒගොල්ලෝගේ QR code එක ඒවා මේවා ටික තියෙනවා. ඉතින් ඕ විදියට තමයි අපිට මේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ box එකත් ඇත්තටම මාර්ම quality box එකක් කියලා අපිට දැක්කම හිතා ගන්න පුළුවන් නේද? මේ කිසිම damage එකක් වෙන්නේ නැතුව මේගොල්ලෝ අපිට වෙලා තියෙනවා. box එක කිසිම damage එකක් වෙලා නැහැ. ඉතින් අපි දැන් බලමු මේක open කරගෙන. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපිට box එක open කරගන්න පුළුවන්. බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ box එක පැත්තකින් තියාගමු. දැන් අපිට මෙතන මේ polythene cover එකත් එක්ක තමයි මේ keyboard එක බලා ගන්න පුළුවන්. අපි මේ polythene cover එක අයින් කරගමුකෝ. ඔන්න ඒකත් මම පැත්තකින් තියාගත්තා. ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද? මෙච්චර මේ ලස්සන මාරම ලස්සන look එකක් තියෙන මේ keyboard එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේකේ RGB lights on කරලා නෑ තාම. අපි දැන් මේ keyboard එක ටිකක් පැත්තකින් තියාගෙන අපි මේක විස්තර ටිකක් කතා කරමුකෝ. මේකේ මේ wire එක එහෙම ගත්තොත් ඉතින් අපිට මේකේ wire එක මීටරයක් දිගට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ wire එක දිගහැරලම පෙන්නන්නම්කෝ මේක කොහොමද කියලා. ඉතින් මේ විදිහට අපි මම wire එකට ගහලා තිබ්බ clip එක අයින් කරගත්තා. ඊට පස්සේ මේ විදිහට අපි wire එක දිගහැරගෙන කතා කරමු. මේ wire එක දිගහැරගත්තාම අපිට USB port එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ USB port එකට ඇවිල්ලා තියෙන cable එක මාරම quality cable එකක් කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවානේ. මේ බලන්න මේකේ තියෙන ලස්සන. ඉතින් යාළුවනේ අපිට මේ keyboard එකේ පිටිපස්සෙන් ගත්තාම මෙන්න මේ විදිහට clip දෙකක් වගේ දීලා තියෙනවා. මේක හැම keyboard එකකටම එනවා. මේක තමයි මේසෙට මෙහෙම set වෙන්න තියලා තියෙන්නේ. මේක යටින් රබර් කෑලි දෙකකුත් තියෙනවා. රබර් කෑලි දෙක නිසා මේක ලිස්සන්නේ නැතුව අපිට ගොඩ වෙලා පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේකේ වාසි වගේම අවාසි. ඉතින් යාළුවනේ මේ keyboard එක ඔයාලා ගෙවන ගානට මාරම වටිනවා. මේක රුපියල් 2600ක් රුපියල් 2900ක් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඕනම කම්පියුටර් ෂොප් එකකින් මේක මිලදී ගන්න පුළුවන්. ඔයාලා මේක ඔයාලගේ ලැප්ටොප් එකට එහෙමත් නැත්නම් PC එකට desktop machine එකට connect කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන්. දැන් අපි මේකේ හොඳ කතා කරමුකෝ. ඒ කියන්නේ වාසි ටික. මේකේ වම්ම දැකපු වාසි ටික තමයි මේක ගොඩ වෙලාවක් ටයිප් කරන කෙනෙක්ට ඒ කියන්නේ ටයිපින් ජොබ් එකක් කරන
ඒ වගේම ඉස්කෝලේ ප්‍රසන්ටේෂන් එකක් හදන කෙනෙක්ට නම් මේ වගේ දේවල් නිතරම ප්‍රසන්ටේෂන් කරන ගේම්ස් සෙල්ලම් කරන කෙනෙක්ට නම් මේක වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලට ගේමින් රූම් එකක් තියෙනවා නම් මේකේ ලොක් එක වෙනස් කරගන්න, මේකේ ලොක් එක මාරම ලස්සන කරගන්න ඔයාලට මේ කීබෝඩ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි මේකේ වාසි ගැන කතා කරානේ. මේක හොඳට පැක් කරලාත් තිබුණා. ඒක තවත් වාසියක්. මේකට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ඒක තමයි මම දැකපු වාසි ටික. ඒ වගේම මෙන්න මෙතනින් අපිට ස්ටිකර් එකක් දීලා තියෙනවා මේකේ. ඩිස්ප්ලේ එක වගේ ලයිට් LED ලයිට්ස් තියෙනවා. ඉතින් මේක ඩැමේජ් වෙනවට තමයි මේ ස්ටිකර් එක අලවලා තියෙන්නේ. මේ විදිහට මේ ස්ටිකර් එක ගලව ගන්න පුළුවන් වෙනවා. මම මේ විදිහට මේ ස්ටිකර් එක ගලව ගත්තා. ඉතින් ඔන්න විදිහට තමයි අපිට මේකේ වාසි ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න යාළුවනේ මම ස්ටිකර් එක අයින් කරගත්තා. ඉතින් දැන් අපි බලමු මේකේ අවාසි මොනවාද කියලා. ඉතින් මේක ඔයාලා පොඩි වෙලාවක් ටයිප් කරන කෙනෙක් නම් පහසුයි. මේ කිසිම શબ્දයක් ඇහෙන්නෙත් නැහැ මේ. ඒ වුණාට යාළුවනේ මම දැකපු අවාසි ටික තමයි මේක අපිට වයර්ලස් විදියට පාවිච්චි කරන්න බෑ. ඒක ඇත්තනේ. ඉතින් කොහොමත් වයර් එකක් වයර්ලස් විදියට පාවිච්චි කරන්න බෑනේ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේම මේ මම දැකපු විශේෂම දේ තමයි මේකේ RGB lights වල brightness එක අඩු වැඩි කරන්න බෑ. ඒ වගේම lights change කරන්න බෑ. ඉතින් මේකේ lights on off කරන්න මෙන්න මේ scroll lock කියන බටන් එක use කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක තමයි අපිට කියන්න තියෙන අවාසි මේකේ. ඒ වගේම මේක හරිම ශක්තිමත් කියලා කියන්න ඕන. මොකද මේකේ හොඳ වගේම නරකක් කියන්න බෑ. නරක කියනවා නම් අපිට මේකේ බලා ගන්න තියෙන්නේ මේක ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන අඩුපාඩුව. ඉතින් යාළුවනේ මේ කීබෝඩ් එකේ කිසිම શબ્දයක් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ කීබෝඩ් එක හරිම ලස්සන කීබෝඩ් එකක් කියලා අපි කියන්න පුළුවන්. දැන් අපි බලමු මේක අපේ ලැප්ටොප් එකට ප්ලග් කරගෙන කොහොමද කියලා මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට මගේ ලැප්ටොප් ඔන් කරගෙන මේ ලැප්ටොප් එකේ USB port එකට මේක කනෙක්ට් කරගන්නවා. ඉතින් මම මේ USB cable එක මේ විදිහට අරගෙන මගේ USB port එකට මම මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඉතින් යාළුවනේ අපිට මේකෙදි RGB lights on වෙනව බලා ගන්න වෙන්නේ නැහැ. මොකද යාළුවනේ අපි මේ scroll lock කියන බටන් එක press කරලා නැති නිසා. ඉතින් අපි දැන් මේ scroll lock කියන බටන් එක press කරලා බලමු කොයි වගේ lock එකක්ද තියෙන්නේ කියලා. ඔන්න යාළුවනේ මෙන්න මේ වගේ RGB lights on වෙලා අපිට මාර්ම ලස්සන look එකක් මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේක මාර්ම ලස්සනයි. ඉතින් මේකේ මේගොල්ලෝ ස්ටිකර් එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් ස්ටිකර් එක බලා ගන්න පුළුවන්. මෙතනින් මේගොල්ලෝගේ brand name එක Gel Gaming කියලා type කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි අපේ keyboard එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමුකෝ මේකෙන් මොනවා හරි type කරගෙන ඉතින් මේ යාළුවනේ මෙන්න මේ විදිහට මෙහෙම type කරගෙන යද්දී අපිට මාරම ලස්සන look එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේක ඉක්මනට type කරන්නත් හරිම පහසුයි. ඒ වගේම මේකේ ශබ්ද ඇහෙන්නේ හරිම අඩුයි. ඉතින් යාළුවනේ මේකේ මම දැක්ක අඩුපාඩුවක් තව කියනවා නම් මේකේ කිසිම වෙනම ගේමින් වලටම වෙනම keys දීලා නැහැ. ඒක තමයි තවත් අඩුපාඩුවකට කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අද අපි මේ ගෙනාව keyboard එක ගැන ඔයාලගේ අදහස මොකද හිතන්නේ? පල්ලෙහෙන් comment කරන් යන්න. ඒ වගේම මේ keyboard එක ඔයාලා මේ විදිහට use කරන කෙනෙක් ඉන්නවනම් ඔයාලගේ use experience එක අපිට දැනගන්න comment කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ keyboard ඊමණි videos හොයන ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරලා වීඩියෝ එකට like එකක් දාලා අදම අපේ channel එක බලන කෙනෙක් වුණත් නුණත් මේක කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක all press කරලා තියාගන්න. ඒක අපිට කරන ලොකුම උදව්වක්. එහෙනම් ඉතින් අපි අද ගිහින් ඉන්න ඕගොල්ලෝ හැමෝටම ජය වේවා.